මෙන්න කොපි chat හිරු TV හරහා සජීවීව ඉරිදා රාත්‍රියේ උපරිම වින්දනය ඔබට දෙන්නට අදත් අප ඔබගේ නිවහනට එනවා 2444 555 අපේ දුරකථන අංකය අංකනය කළා සජීවීව අපව මුණ ගැහෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා තරඟ 12ට අපේ කලා ශිල්පීන් ශිල්පිනියන්ට අරගෙන යන්නට ඔවුන් වෙනුවෙන් අංකය ලබා දෙන්නට ඔබටයි හැකියාව තියෙන්නේ අමතක කරන්න එපා කතා කරන්න 2444 555 අපේ දුරකථන අංකය පැමිණි කලා ශිල්පීන් ශිල්පිනියන් ඔබට හඳුන්වා දෙන්නටයි මා මේ සැදී පෑදෙන්නේ මගේ දකුණු අත පැත්තේ කෙරවලේ සිට ආරම්භය ගන්නම් මේනේ අශිකා මත්තසිංහ රූපවාහිනී තිරේ ඔබට හුරු පුරුදු මේ මුහුණ බොහෝ වෙලාවට ගීත ජවනිකාවල විෂුවල්ස් වල අප ඇව හුරු බුහුටි හුරු පුරුදුයි හොඳටම දැකලා තියෙනවා ඒ වගේම අපි ඊළඟට සූදානම් වෙන්නේ යෞවනයේ ආකර්ෂණය යෞවනියන්ගේ ප්‍රාර්ථනාව මේ අපේ අපූරු සුපිරි නළුවා සුරාජ් මාපා අයවන් කිව්වා බර වැඩිද මන්දා ඊළඟට අපේ දක්ෂ රංගන ශිල්පිනිය ඒ වගේම නටනවා නම් නටන්න පුළුවන් ගීත ගායනා කරනවා නම් ඒත් ඒ වගේමයි මේ ඉන්නේ මා ළඟම ඇය තරංගා නිකන් නෙමෙයි මුතු තරංගා අයවන් මුතු ජපානයේ යන ගමන් ඇවිල්ලා තියෙන්නේ ෆ්ලයිට් එක වැරදිලා මෙහෙට ආවා මම ඒ කියන්නේ වැඩි විස්තර ඔබට වැඩස්ථානයේදී කියන්නට සූදානම් වෙනවා ඊළඟට අලුත්ම රැවුල ඔබට හඳුන්වා දෙන්නට සූදානම් වෙන්නේ වාර්තා අපිට වාර්තා තබමින් ලෝක වාර්තා රැසක් තමන්ගේ නම ඉස්සරහින් සටහන් කරගත්ත නළුවා ගායකයා ලෝක වාර්තා හිමිකරු මේ ඉන්නේ මිස්ටර් රඹුක්වැල්ල බුද්ධික රඹුක්වැල්ල ලස්සන රැවුලක් තියෙනවා ඒ රැවුලේ විස්තර අපි ඔබට කියන්නට මා සූදානම්ින් ඉන්නේ ඊළඟට අපේ රටේ අතීත අභිමානය වර්තමාන අභිමානය අනාගතයේ මේ සියල්ලම එක් රැස් කරපු මේ සුරූපිනිය අප හඳුනා ගනිමු මානෙල් වානගුරු මානෙල්ලක් අයවන් මානෙල්ලක්ගේ ඒ වගේම පියුරුමෙන් තමන්ගේ ගීත ගායන හැකියාව උපමට්ටම් කරමින් ඔබ හදවතේ තැනක් සොයාගත්ත මාරියෝ ආනන්ද අයවන් මාරියෝ මේ සමගින් ගත කරන කාලය බොහොම සුන්දරවත් වේවියයි මා හොඳින්ම විශ්වාස කරනවා 2444 555 තමයි අපේ දුරකථන අංකය මට දුනා මුලින්ම සුරාජ් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා මොකද මේ දවස්වල රංගපෑම නැහැ නර්තනය නැහැ වෙන කිසිම වැඩක් නැහැ කරන්නේ එකම එක වැඩයි ඒ තමයි එකම වැඩේ গিitar එක උදේ ඉඳන් හවස වෙනකන් ගහනවා මොකද්ද මේ ඇවිල්ලා තියෙන මොකද්ද අලුත්ම ලෙඩේ නෑ මම ටෙලිනාට්‍ය දෙකක මේ සංගීත එකක සංගීත ගුරුවරයෙක්. ඉතින් ගොඩක් කාලෙක ඉඳලා ආසාවක් තිබ්බ ගිටාර් එක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මට පොඩ්ඩක් දෙන්න මොකද ඔයගෙන් මම ටෙලිනාට්‍ය දෙකක මේ දෙකේම සංගීත ගුරුවරයා නෑ මේ යන්නේ. මොකද මේ රංගනයියගේ මේ අලුත්ම අනන්‍යතාවය මේ මෙහෙම අපගේ දකුණු අත පැත්තේ ඉන්න වම් අත පැත්තේ හරිද අපිත් ඒක පොඩ්ඩක් අනුගමනය කරනවා හරි ගිටාර් මේ කියලා ඉන්නකො හරි නෑ මේ දවසේ ඉතින් අර මේ ටෙලිනාට්‍යයක මේ සංගීත ගුරුවරයෙක් හැටියට මේ රංගපානවා ඉතින් ඒකින්ද පොඩ්ඩක් විශේෂයෙන් ඉතින් මම ආසයි ඉතින් අලුත් දේවල් මේ ඉගෙන ගන්න ඉතින් මේ ගොඩක් කාලෙක ඉඳලා ආසාවක් තිබ්බා මේ ගිටාරේ වාදනය කරන්න ඉතින් පොඩ මේ ඒක ඉගෙන ගන්නවා හොඳයි අපි සුපතන ගමන් බුද්ධික රඹුක්කැල්ල මගේ අත ළඟින්ම ඉන්නවා බුද්ධික ඔබ වොයිස් බැලන්ස් එක දුන්නද ඔව් මම දුන්නා තවත් මොනවද දෙන්න හැදුවේ තවත් මදි කියලා කිව්වා කියන මම පොඩ්ඩක් දෙන්නම් variable the biscuit complete this packet care plenty of promise what this really poly we pele ram and got follow so I told you slowly one day bannalia roto mattam pasanka for you hambadra freak official upload inside game intercity protocol laminate read the paragraph underline and bank to suitable words somebody people bombali karamala e babbuකට up and down duwanna kaboggalla duwanna bloggalla afla lankaru duwanna jogi hangana naanawala kalokatlu atletu handa pashe toka pashe note toilet weda mata wife from ratadu kala labini badar blogna sutarne satabi wagottatan puttitina pocket din dai mage මේක මම ප්‍රමාණවත් වෙන්න දී මම හිතන්නේ වොයිස් බැලන්ස් කොපි chat ලබන ඉරිදා වැඩසටහන වෙනම වෙන් කරනවා ඒ කියපු දේවල් තේරුම් ගන්නට අපි එදාට ඒ ගැන කතා කරමු නේ රවුල කොහෙන්ද දන්නේ කැපේ අපි ආරංචි මොරටුවෙන් රවුල රවුල මගේ කලුබෙල මගේ මිත්‍රෙක් ඉන්නවා ඔහු තමයි මේ වැඩේ ඇත්තටම දඟමනේ කලුබෙල මේ මගේ මිත්‍රයා තමයි මේ කැපේ ඉතින් මොකද බොම අමාරු කාර්යයක් අත්දැකීම් දැලිවියෙන් තමයි මේ කතන්දර ඔක්කොම ගෙරෙන්නේ ඉතින් ඒකයි එයාගේ තියෙන දක්ෂතාවය. අස්සනේ. හොඳයි රැවුලේ කතාව අපි ඔබට කියන්නට සූදානම් ඉන්නේ. ඊට කලින් අපි කොපි chat පළමු ගීතය මාරියෝගෙන් රස විඳින්නට සූදානම් වන්නේ. අපි ඊටම ලස්සන ගීතයකටයි මේ ඔබ රැගෙන යන්නේ.
මතක් වුණා ඒ වගේම සමස්ත අම්මාවරුන්ටම උපහාරයක් වේවා කියලා තමයි අපි කොපි චැට් ආරම්භ කරේ ඒ නොමියෙන අපූරු ලස්සන ගීතයෙන්. ඒ ගීතය ගායනා කරපු මාරියෝගෙන් අහන්නට ඕනේ තාත්තා ගැන පසු අහන්නට ඕනේ මතක සටහන්. ඊට කලින් අහන්නට ඕනේ යම් දෙයක් ඔබෙන් ඒ තමයි හෙට උසස් පෙළ මුළු රටේම ආරම්භ වෙනවා. උසස් පෙළ ලියන්නට මේ වෙලාවේ සියලු දෙනා සැදී පැහැදී සිටිනවා 277000ක් ආයුධකරුවන් මගේ මතකයේ නිවැරදි නම්. ඒ 277000න් එක්කෙනෙක් මේ අපිත් එක්ක ඉන්නේ. බය හිතෙන්නේ නැද්ද මේ අද දවසේ රාත්‍රියේ ගත කරද්දී උසස් පෙළ ලියන්න? බයක් නැතුව නෙමෙයි හැබැයි මම ගොඩාක් ස්ට්‍රෙස් ගන්නේ නැහැ මගේ දෙයක් මම දෙයක් කරද්දී.
බොහොම කියන්නේ හැමදාම ඔළුවට ප්‍රශ්න කරගත්තොත් එහෙම කරන්න තියෙන වැඩේ හැමතිස්සම අපි කියන්නේ ඒක බොහොම වටින දෙයක් හින්දා අපි අනිවාර්යෙන් ඒක වගකීමකින් යුතුව කරන්න ඕනේ හින්දා මම හිතන්නේ ඒක වැඩි ඒක ගැන බය හිතන්න ඕනේ නැහැ මම හිතන්නේ. හෙට සූදානම් හොඳට ලියන්න පුළුවන්. අද රැට ගිහලා පාඩම් කරනවා. මේක ඉවරල පාඩම් කරනවා. මොකද්ද පොත් දෙක? මේ තව අනිත් සින්දුව තියන්න කියලා මල්ලිට යන්න කිව්වනම් පාස්පෝර්ට් එක. අපිට නිලු ඇවිල්ලා ඉන්නවා 244555 නායිබෝන් නිලු. ආයිබෝන් අයියේ. කාටද කතා කරන්නේ නිලු අය? සුරාජ් අයියට. මේ ඉන්නේ. මං හිතුවා නිලු අයියේ කොහමද? කොහමද නංගි? කොහමද? මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල නෑ මේ ටෙලිනාට්‍ය 3ක වැඩ මේ දවස්වල ඒ වැඩ කටයුතු තමයි කරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් කාලෙ ඉඳලා මේ හිරු මේ ටීවී එකේ මේ වැඩසටහන කොෆි චැට් එකට එන්න බලාපොරොත්තුෙන් හිටියා. නමුත් අද තමයි අවස්ථාව ලැබුණේ. වෙලාවක් තිබ්බේ නෑ. අද තමයි කොහොම හරි හිතුවා අද කොහොම හරි එන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් ආසාවෙන් ආවා. අපිටත් ගොඩක් සතුටුයි අයියා ආවට. බොහොම ස්තුතියි ඔයා කතා කරාට. නිලු අංකයක් දෙනවද සුරාජ් අයියට එහෙනම්? ඔව් අයියේ. අංක 12ම අංක 5. ඔව්. අංක 5 පළවෙනි තරඟය ආද සුරාජ්ට සුරාජ් යවුවා අයියේ ඔක්කොම තියෙන්නේ සින්දුමනේ කියලා. හැබැයි කිසිම බයක් නැතුව ඕන අංක 5 මොකද්ද තියෙන්නේ කියලා බලන්නටයි සෝදානම් වෙන්නේ. මෙන්න සුරාජ් ඔබේ තරඟය. සංගීත කණ්ඩායම විසින් වාදනය කරන ලබන නොනවතින රිද්මේ තනුවට අදාළ ගීත සඳහා තනිව මුහුණ දීම. අමද කරන්නේ? ඔබ තමයි කරන්නට ඕනේ. නිලුනේ කිව්වේ නිලුට කිව්වේ ඒක. නිලුට. නිලුට කිව්වේ ඒක මේ එයාට මේ තරගෙට හරි නෑ මාරියෝ බුද්ධික දෙන්නම සුරාජ් බොහෝ වෙලාවට ගීත ගායනා නොකරන නිසා ඔබ දෙදෙනාම FM mic එක අරගෙන උදව් කරන්න. මේ නොනවතින රිද්මයන් කීපයක් තියෙනවා ගීතය හඳුනාගෙන ඔබ ගායනා කරන්න මේ අය උදව් කරවු. පටන් ගන්න. Putnibuke sinanalai putniputuke katavella priya pirindage senevella age nimasamage kalpatai Randuak vela Punchi putai nela Chandigamata randuak vela Punchi putai nela Sandi, tang perada.